යාළුවනේ මේ තමයි ජෙර්ජීර්. හැම අරාබි රටකම මේ ජෙර්ජීර් කොළ තියෙනවා. අපේ වගා කරලා තියෙනවා. මේ කොත්තමල්ලි සූදුරු මේ ජෙර්ජීර් මම ආවේ අද ජෙර්ජීර් සලාදයක් හදන්න කොළ ටිකක් කඩා ගන්න. එහෙනම් අපි ජෙර්ජීර් කොළ ටිකක් කඩා ගමු සලාදයක් හදන්න. මෙහෙට ගොඩාක් සීතලයි. ඒ වුණාට ඉතින් සලාද කනවා. මේ විදිහට උඩින් දළු ටිකක් කඩා ගන්නවා. මේ විදිහට හොඳට හොද ගත්තාම කොළ ටික ළමයි මේ ගෝවමලුත් හීනියට කපා ගත්තා. හොදලා අරගෙන හීනියට කපා ගන්න. මම මේක වැඩිපුර ටිකක් ගත්තා අපේ වත්තේ තියෙන ඒවා නිසා. තෙල් එක රත් වෙලා තියෙන්නේ ළමයි. ඒකට මම මේ විදිහට දා ගන්නවා තෙල් එකෙන්. තෙල් එකට ඊපස්සේ රන්වන් පාට වෙනකම් මේක බැද ගන්නවා. එම්ම බැදුනහම ගන්න. යාළුවනේ අපි මේ විදිහට කොබස් කපා ගත්තා. රොටි ඒ කියන්නේ කොබස්. ඒ ටික මේ විදිහට බැද ගන්නවා අපි ඒකත්. මේ ගානට අපි ගන්නවා ඒක. යාළුවනේ මේ ජෙර්ජීර් මේ විදිහට මේ සයිස් එකට වගේ කඩන්න. මේ දඬු අයින් කරන්න. මේවා ගන්නෙ නෑ මේ කොළ විතරක් සාමාන්‍ය ගානට කඩලා ගන්න. අද පාටියක් නිසා වාදන දෙකකට හදන්න ලෑස්ති කරලා තියෙනවා. මේ වගේ පණුව කාපුවා තියෙනවා ඒවා අයින් කරලා යාළුවනේ අපි මේකට මෙහි කියන්නේ KR මේ ලංකාවේ නම් කියන්නේ ගර්කින් මේ විදියට කපාගෙන තක්කාලිත් හීනොඩ කපා ගත්තා. ඒවා මේ විදියට වටේටම දාගන්න. ඊට පස්සේ ආයෙ ජෙර්ජීර් කොළ ටිකක් උඩින් දාන්න. ආපහු තක්කාලි ගර්කින් වටේට ඉහ ගන්න. ඊළඟට අපි අර බෙදගත්ත ගෝවා මල් ටික ඉහ ගන්න වටේට. මේ විදිහට වටේට ඉහ ගන්න. ඊට පස්සේ කොණ්ඩ කඩල ටින් එකේ තිබ්බ ඒවා ඉහ ගත්තා. මේ විදිහට කොණ්ඩ කඩල ටිකක් දාගත්තා. ඊළඟට මේ ජිබන් මාලා මේ විදිහට හතරස් කොටුවට කපාගෙන මේ විදිහට හැමතැනම ඉහ ගන්න. වටේට තියන්න. ඊට පස්සේ අපි සේතුන් ගැටි ටිකක් උඩින් දාගත්තා. තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි රොටි ටික බෙදගත්ත රොටි ඒ ටිකත් උඩින් ඉය ගන්නවා. විදියට වටේට දාගෙන යන්න. මේ මං හදන සලාද වලින් එක වර්ගයක්. ඊළඟට අපි සෝස් එකට දෙහි ගෙඩියක් මිරික ගන්නවා. දෙහි ගෙඩියක ජූස්. ඊළඟට අපි දෙලුන් සෝස් එකෙන් හැන්දක්. ඊළඟට විනාගිරි තේ හැන්දක්. අපි ඊළඟට සේතුන් තේ හැඳි දෙකක්. ඊළඟට ලුණු කුඩු. ඊළඟට ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්. ඊළඟට සීනි තේ හැන්දක්. පමණ
ඊළඟට අපි මේක හොඳට කලත්තන්න.